ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ හොල්මන් ගවේෂණයකට එකතු වෙලා තමයි ඉන්නේ. එහෙනම් අපි හරියට යන් අරක තමයි මේකේ කුරුළු පිටර තියෙනවද දන්නේ නැහනේ. කියන්න දන්නේ බලන්න. යන්නේ අරක තමයි රක්ෂිතේ ඒකට අපි අද රෑ එනවා. අපි එනවා වැඩේ බලන්න. අපිට අයිතිකාරයක් කියලා තියෙනවා මේකේ හොල්මන් ඉන්නවා කියලා. ඉතින් අපි ඒක ගණන් ගන්න නැතුව ආවා. එහෙනම් අපි වැඩේ පියන් වීඩියෝ එකට. යාළුවනේ අපි කැලේ ඇතුළට ආවා. පේනවනේ මහරක්ෂයක්. ඔයගොල්ලෝ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ස්කිප් කරන්නවත් එපා. අපි කවදා හරි රෑක එනවා මේකේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න. එහෙනම් අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. මේකේ අයිතිකාරය කියලා කියනවා මෙයාට මේකේ එක දේවල් කියන්න ගන්නවලු. මෙයාට කවරෝ හරි මේකේ ඉද්දි කතා කරනවා වගේ එනවා. අපි ඉන්නේ තමයි මේකේ ගවේෂණය ආවේ. නේද? මේක පොට්ට අඳුරු කලයක් ආවේ. අපි මේ දවල් ආවේ එනකොට තව අඳුරු වගේ තමයි ආවෙන්නේ. අයිතිකාරයෙක් දන්නේ නැහැ නේ. මෙට්‍රෝ නම් ගහලා තියෙනවා. මේකත් එයාගේ පරණ ඉඩමන්ත කුහෙදත් තියෙනවා. අර යාළුවනේ බාන්නේ. ඒ අයිතිකාරයෙක් ගෙදරක් දන්නේ නැහැ. මේකත් එන පාළු ගේ. අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යනවා ගේ ඇතුළට. අපි අද යන්නේ. අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යනවා ගේ ඇතුළට. යන් අපි යන්නේ අපි රෂිතේ ඇතුළට යන්නේ නේද යන්නේ. මෙන්න තමයි පාඩේ.
ඔයාලට තේරුණාද? වුණාද? අනේ කමෙන්ට් ගන්න බහලේ. යාළුවනේ ඒක සද්ද යන අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක ඉවර වෙනකම් ආගුලක්ද මන්ද. මොකක් හරි යාළුවනේ. මේකක් තියෙනවා. යාළුවනේ ගුලක් ඔයගොල්ලන්ට පේන වැඩි. නවත් දන්නේ ඔය සර්පයි ඉන්න ගුලක්ද දන්නේ නැහැ යාළුවනේ. යාළුවනේ හොඳට බලන්න. දැන් මේ කැලේ එක එක දේවල් තියෙනවා. අපි එක්ස්පෙරිමන්ට් එක කරන්නේ රෑ වෙලා එනවා මේ කැලේට. ඒක ගන්න ඔයගොල්ලෝ වීඩියෝ එක අවසන් වෙනකන් බලන් ඉන්න. කැලේ අර හරි මොකක් හරි තියෙනවා. අපි යන්න බලන්න. යන්න අපි මේ දර ටික හොඳයි නේ අපි වැඩි දිනේ එකක් හරි ගහ ගන්න. හොඳට වේල්ලා අපි අර මේ වත්තේ අයිතිකාරය කිව්ව වලක් ගන්න අර මිනිහා ආවලා ඒක ඒ වල වැහිගෙන තියන්න කියලා ඒ වලක් ගන්න යාළුවනේ අපි ඉදිරියට මොකක්ද යාළුවනේ මොකක්ද සද්දයක් එනවා ඕගොල්ලන්ට සද්ද එන්නේ නැහැ ඒක සද්ද එනවා මේ පොල් ගෙඩියක් තියෙනවා. යාළුවා මෙතන මලක් තියෙනවා. ඒ බලාගෙන වරම යන්නේ. මේක වෙන්න අර අයිතිකාරය කිව්ව අර මිනිහා කාලා ඒක වැහුනේ නැති. මලක් දන්නේ මේ යාළුවනේ කොහොමද බලන්නේ. මේක එන මේකටත් තියෙනවා. එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යාළුවනේ. මගේ ඇඳත් එක්ක කහන. මොකක් හරි ආයෙ සද්දයක් එනවා. යන්නේ මේ කැලේ නම් පොට්ට බයනකයි. අපි රැවල එක්ස්පෙරිමන්ට් එකක් කරමු යාළුවනේ. අපි දන්නේ නැතරම් මේ කැලේ මොකද්ද කියන්නේ? ඒ අයිතිකාරයා කියනවා මේක හොල්මන් වෙනවා කියලා තමයි කිව්වේ. හරි. එහෙනම් අපි හොඳ ඉදිරියට මොනවා වෙයිද දන්නේ. යාළුවනේ වේලිච්ච බස් තියනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. බලන්න හොඳට. අපි යන්න රැඳ මේ කැලේ ඉවර වෙන දන පාරක් තියෙනවා. අන්නේ පාර ඉවර ගන්න වාහන යන සද්ද එහෙම ඇහෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති අර පාර ඉවර වෙන දන ඒකත් අනික කර කටු ගාලා තමයි. එහෙනම් අපි ඉදිරියට අපි එහෙනම් මෙහෙ යමු මෙහෙ ලේසි නේද? මෙහෙ මේ පාරේ යා. ඒ අයිතිකාරය කිව්වේ මේක හොල්මන් කරනවා මොකද? බලන්න පොඩ්ඩක් බහක් ඒ විභාග තියෙනවා ලෙසන විභාග. ඒක අර වටමාල ගහට මෙව වෙලා ඉන්නේ සර්පයින් නැති යාළුවනේ බලාගෙන බලත් වෙනවා. හොල්මන් කැලේම්ම තමයි යාළුවනේ. අම්මෝ අපි මේක එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. අර තමයි ආම් පාර ඉවර වෙන තැන. අර අතන වැඩක් ගහලා තියෙනවා. යාළුවනේ අපි පොඩ්ඩක් හොයන්න කියලා මේක තමයි හොල්මන් ගෙදරක් කියලා
සද්ද. කවුරු හරි ඇවිදින සද්දයක්. කොහොමද? සද්ද ගන්න මොකක් කරේ එනවා. කවුරු හරි එනවා වගේ මේ පැත්තට යාළුවනේ. යාළුවනේ ඕගොල්ලෝ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්නේ. මොකක්ද දන්නේ? යාළුවනේ සද්ද කරලා යාළුවනේ මොකද්ද දන්නේ? යාළුවනේ අතන මොකද්ද මේ කියන්නේ? යාළුවනේ මෙතන මොකක්ද මේ පරණ බල්බ් මොකද්ද දන්නේ මේ වලද බීලා යාළුවනේ. ඈ පාරේ වාහන යනවත් ඔයාලට ඇහෙන්නේ නැති. ඔය යාළුවනේ. ඒ පොල්ගහේ තිබ්බේ නේද යාළුවනේ මේ වගේ. අපි ඉතින් හොඳට බලාගෙන ආවේ. ඔය යාළුවනේ. දීලා තියෙන්නේ. දාපොඩ්ඩ ඉස්සරහට යන්නේ කාලේ. මොනවද දන්නේ? යාළුවනේ දුරක් ගහකුත් තියෙනවා. ඔයාලන් පේන්නේ නැත්තේ? මේක මේ බලන්න අම්මට මොනවද මේක බෝ ගහකේ සිටින් කෝපි එකතු ගහතෝ ඔයාලට පේනවද දන්නේ නැහැ උඩ එහෙම. හොඳට බලන්න යාළුවනේ. මේක ගොඩාක් පරණ ගහක් තමයි. යාළුවනේ කම්බිත් තියනවා පොඩ්ඩක් බලන්න ඉන්න. අයිතිකාරයාගේ හො කම්බිත් දන්නේ. එහෙනම් තාපි ඉස්සරහට. මෙන්න මෙතන මොකක් හරි ටිකක් තියෙනවා. යාළුවනේ මෙතන මොකක් හරි යාළුවනේ ඉන්නේ. අහන්න මොකක්ද මේ ගින්න පිළියෙල. මොනේ ගුලවල් තියනවා හැමදේම. Okay. ඔරුවල ඌ කියන සද්දයක් වුණද? ඔයගලන්ට වුණා සද්ද? ඔරුවරි කෑගුවා. කාලේ මොනවද කියන්නේ ඉස්සරහට. මේක නේ අපි ඉස්සරහට ඉඳගත්තු. යාළුවනේ මේ කැලේ යතුරේ අපිට එක එක දේවල් වුණා යාළුවනේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ ටික දෙන්න බැරුණා සමා වෙන්න යාළුවනේ. අපි ලෑක් වෙනා මේකේ එක්ස්පෙරිමන්ට් එකක් ගන්න. අදට අපි මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. එහෙනම් ගිහලා